යන්න බැරි වෙයි කියලා ඩියයිට දීලා කාලා එක පඩි වෙලා ඉතින් අර පැත්තෙන් යන බ්ලොක්. හරි දැන් අපි යනවා කැන්ඩි රේඩියෝ අද පාරවල් දැන් මේ. එයාලට අද බලන්න පුළුවන්ද? දවස් 2ක් ඉඳලා බලන්න බැරි වෙලා. මෙහෙම යන්නේ. කාට කොයි පැත්තද හොඳ කියලා? එහෙම. ඔගේ සීනේ දෙන්නේ මෙහෙමයි. හරි වෙන සෑහෙන දවසකට පස්සේ අපි ටවුන් එකට යන්න යන්නේ. නුවර ටවුන් එකට අපි බලමු ගිහිල්ලා මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. කට්ටිය නම් කියන යන්න බෑ කියලා. අපි බලමු ගිහිල්ලා. හරි වෙන දැන් කොහමද කේස් එකේ නම් ආවා. චතුරාර්ය හම්බෙන්න ආවේ තාම ටවුන් එක නම් පට්ට බ්ලොක්. හරි දැන් අපි යනවා චතුරාර්ය හම්බෙන්න. එයා ඉන්නේ level 4 එකේ. level 4 නෙමෙයි level 6. තවොඩින් සිකියුරිටි එකෙන් මෙනු ගන්නවා. හලෝ. වැඩි ඉවරද? ඉවරයි. මොනාරි කවුද ගිහිල්ලා? මං කලින් ඇවිල්ලා නේ. ටිකක් කලින් ඇවිල්ලා. දැන් මම පොඩි රවුමක් දාන්න ගියේ මෙහෙමයි මේකේ දැන් කියන්නේ මෙලේ පාරේ යන්න බැරි වෙයි කියලා ඒකට ෂේප් යන්න පුළුවන්. විතත් පොලිම කර ඇදී සිටිනවා නම් ආනයක් නම් අතරමං වෙලා ඉන්නවා. ආන්තිකව හම්බෙන්න අතරමං වෙලා ඉන්නවා. මෙතන අපි අනික් කට්ටිය දලදා මාලික බලන්න යන්න බැරි වෙයිනේ. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ජෝයි ගෝල් නෑ මං කියන්නේ දැන් කොහොමද ආඩ මේ ඔව්පුලන් කොහොමද දවස් 4-5ක් දවස් නෙමෙයි සෝරි මේ වගේ දවස් දෙකක් අඩුම ඉන්නේ මේ පොලිමේ බලනවා නම් අංක මතක තියාගෙන යන්න. ඔයා කියන්නේ කොතනද? හරි අපි දැන් යනවා ඩිලයිට් එකට ඩිලයිට් දීලා කාලා ඊට පස්සේ අපි බලමු කරන දේ. එක පඩි වෙලා ඉතින් නැගින්න. කීයද? 1. මම අවුලන්න අර පැත්තෙන් යන බ්ලොක් ට්‍රැක් එක අයින් කරාම තමයි නැත්තම් මේ පැත්තෙන් බලාගෙන ඉන්නේ. හරි දැන් අපි යනවා කැන්ඩි රේඩියෝ එකට පොඩි ගැජට් එකක් ගන්න. ඒ තියෙන පාර හරිම වෙනස්. අපිට පොඩ්ඩක් හරියන එක කතා කරන්න අමාරුයි ඉන්නේ කිසි කතාවක්. අද සෑහෙන බ්ලොක් නැත්නම් අපි එක කඩේක පැන ගන්න. උච්චර බ්ලොක් එකක් තියෙකලේ නෑ. හරි අපි දැන් කැන්ඩි රේඩියෝ ගියා. කැන්ඩි රේඩියෝ ගියා යාළුවාගෙන් අර ටීවී රිමෝට් එක ගන්න. සෝරි ටීවී රිමෝට් එක නෙමෙයි අර ටීවී එක HDMI වලට ගහලා අර ස්මාර්ට් ටීවී එකක් වගේ පාවිච්චි කරන්න එක ගන්න ගියා. දැන් මේක අරගෙන දැන් ආයෙත් යනවා ටවුන් එක පැත්තට. නෑ මේක ඒක නිසා යා ටීවී එකක් ගෙනාවා. එයාගේ කාමරේ තිබ්බා. දැන් ඒකට කනෙක්ෂන් එකක් ගන්න විදියක් නැහැනේ. ඒක නිසා මේක ගහලා පල්ලෙහා කුස්සියට සෙට් කරනවා ටීවී බලන්න හරි මොකක් හරි ඕන එකකට. කොහොමද දැන් මේ ඉස්සර ඔක්කොම පාරවල් වාහන දාලා පාරවල් දැන් මේ ඔක්කොම හිස් වාහනයක්වත් නැහැ. දැක්කම අපි එද්දි පොසිට් එක. ඔයාලට හිතෙන අතන යන්න පුළුවන්. එතන මටත් බැලේ. හැබැයි උතන හදලා දෙනවා මොකද යාළුවට බිස්නස් කරන්න පුළුවන් ඉතින් අයින් කරනවානේ. නෑ වහන්න. අප්පරිසිට වහලානේ. අපි ලෙවල් ආ. වෙන තැනක් නැහැ නේ යන්න. සිරමේද? ඔව්. එන්න. ඒක වැඩිද? නෑ ඕලන්න නෑ. ඒක තමයි ඒකම ඔප්ෂන් එකනේ. වාහනේ කොහොමද? වාහනේ කාපක්. මම වෙලෙද මේ ඉන්න අයට මේ දැන් ඉන්න අයට එයාලට අද බලන්න පුළුවන්ද? ඕනේ. ඔකේ මම දන්න නැති කෙනෙක් කොහොම හරි දවස් 2ක් ඉඳලා බලන්න බැරි වෙලා. ඔව්. ෆයිනිෂන් එකෙන් වහලානේ. වහලා කියන්නේ වැහිලා. ඊට මොකද හිතන්නේ මේ විදිහට ටවුන් එක දකිද්දි? දාලා වැඩේ කියන්නේ ඒවා හැමතරම දාලා එක තමයි පුතම අවුල. ඩස්බින් දීලා තියෙනවා නේ. ඒකේ සමහර අය කියන්නේ ඒ දන්සල කරන අයම ඒක මේ
මේවා කරන්න හරි කියලා. ඔය විදිහට. මෙතන යන්න පුළුවන් නේද? පාරෙන් තමයි. හා? පාරෙන්. ඕ ගෝස්. මල්ලි සනීපෙන්ද? යනනම් පරම. මේ විදිහට හැබැයි අන්න දකලම මෙච්චර දැන් එයාලා වෙලාවකට මෙතන රෙස්ට් කරලා ආපහු මාරු වෙනවා අර හෙට යනවා. ඊට පස්සේ එයාලා ආපහුම මෙයාලා මාරු වෙනවා. එහෙම සීට් එකක් යන්නේ. කාලා වලි. එයා විතර බලන්න. මේ ටිකේ ඉන්න අයට නම් අර බලන්න වෙන්නේ නැහැ කොහොමද? ඔව්. ඔයා කියන්නේ මේ කොහෙද? කටුගස්තට ඉඳලා පොලිව. කියනවානේ. අපේ ජිම් එක ඉස්සරහින් යන්නේ. තවවත් නම් ඉතින් නෑ දවස් දික් කළානේ. දවස් දික් කරනවා කියන්නේ බුද්ධිකට රිලීස් වෙන්න බැරි වෙනවා. ආයෙත් යනවා කේස් එක පැත්තට. යම්. කොහෙන් ඉක්මන් කළා කායි. ඔව්. කොහෙන්ද දැන්? ළඟින්. වරහමේ අම්බෝ. දිනවල ෂූටින් ඒරියා එකේ ෂූට් කරන්න ඕනේ කිව්වා. ඒකෙන්ද අපි යනවා ආයේ කේසස් එකට. අර දෙස්සම වොෂූම් එකට ගිහලා ඊට පස්සේ යනවා ෂූටින් ඒරියා එකට. කේසස් එක නම් ලොකු ලොක්යක් නෑ. කේසස් එක නේ ඉච්ච ලොකු සනයක් නෑ නේ. නෑ. ඔව් ඉවරයි නේ. මම දැන් නිදා. දැන් කොහෙද යන්නේ? අපි දැන් අතරින් යන්න පුළුවන් නේ. කවන්නේ. අපිට වැඩි මේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තෙන් යන්නත් පුළුවන්. ඔව් පල්ලෙන් තිය. ගන්ස් බල්ල ගන්නද? ඕ දැන් සතන ඉවරයි. ඔව් බල්ල ගන්න පුළුවන්. ඕන්න නැත්නම් එකක්ම ගමු. ඒ කියන්නේ එකක් කරන් අපි ෂෙයා කරගමු. නේ ගමන්. කොච්චරද? බුලට් 100. මේක අමාරුයි. මේක කොච්චර කරත් යන්නේ නැහැ. ආතල් මාරු කරන්න පුළුවන් දැන් එකම ගන්න. එකම ගාන ඒවට ඔබ හෙන්න අමාරුයි. කියන්නේ මම එකවරක් try කරලා හෙන්නම අමාරුයි. ඔයාට ඕන නම් මාරු ගන්න. මට නම් එහෙම ලොකු වෙස්සන්නේ. ඔව් බලන්න. මේක ඉතින් ආතල් ඉතින් මේක කියන්නේ කොච්චර එහෙම යනවා මෙහෙම යන්නේ. එන ආසයි. ගේම් වල එහෙම ගන්න. නෑ ඔයා දාගෙන බලන්න ඔයාට කොයි පැත්තද හොඳ කියලා. මේ පැත්තට හරිත් පැත්තට. ෆොටෝ එක. කොහොම. එහෙම? නිවාඩුද? අපි පොඩක් නෑ මේක බැලුවද? දැල්ලා මේක බලන්න ගියද? හරි. හරිද? කොහොමද පුළුවන්ද? දින්නෙන් තියන්න යන්නේ. එහෙම බැරිය. අතවරින් දෙයි. ඒක අත මෙහෙම තියන්නේ. එතන මෙහෙම මේකෙන් තමයි මේ මෙතන මේක හදාගන්නේ. ඇතන ඇතුලේ. මර්සි. ඒක හරි. ඒ හරි කියන්නේ හරි ළඟට හරි. හරි. දැන් ඊළඟට ගන්ස් තියෙන්නේ. හරි ඔව් ගන්න. ඔව් ඉස්සරහ ඉදිය. මේ එහා පැත්තේ. හරි. තියන්න බලන්න. ඒකේ ඔය ටාගට් එක අල්ලලා ඔය කියන්නේ දැන් වදිනවනේ. මම එකක් තියන්නද බලන්න. මාරි අත ටිකට තියලා දෙන්න. ඔගේ සීනේ තියෙන මෙහෙමයි. හරිද? මම බලන්න. ඕකේ. ඉස්සලාම මේ අර අනික් පැත්තට හරවන්න. අන්න තව දෙකක් තියෙනවා අට දෙකක්. ඒ අර යටම දෙකක් තියෙනවා. බිමද? නෑ බිමම ලයින් එකේ. බිම කියන්නේ අර බාරගේ අන්න එහාට එකක් තියෙනවා. මම වැලි මේකේ සෑහෙන සද්දයක් පික් කරගන්නවා. ඉස්සෙල්ලා මම මේ ඔඩියෝ ටික බැලුවා. කතා කරපු ඒවා හැමෝනේ හෙනට ඩිස්ටෝට් වෙලා තියෙන්නේ. බලමු.
හරි ඔක්කොම වැටි ඉවරයි අපි දැන් යනවා ගෙදර. මති ළමයි නෙවෙයි. බලන්න අපිට වෙන කරන්න දෙයක් නෑ නේ. ඔව්. නයිට් රයිඩ් එක වගේ. ආගෙන යනවා. එහෙනම් bye bye bye. බයි බයි. I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same.